හරිනේ. කැමරා එක ඔන් කරගන්න පුතේ. හරි. මම ඩික්ටේෂන් දුන්නා නේද ගිය සතියේ? ගිය සතියේ කලින් සතියේ ගිය සතියේ කරන්න බැරි වුණානේ. ඕලේ වැඩත් එක්ක හරි අමාරුයි. වචන ටික මම ලියාගෙන නැහැ. රුවන් සමර ඩික්ටේෂන් වර්ඩ්ස් ටික එවන්නකො පුතේ. මන් ළඟ නෑනේ මම ඒක දාගෙන නෑ. මැසේජ් එක ටයිප් කරගෙන නැද්ද කොහෙද? ගෲප් එකට දාලත් නෑ නේද? තියෙනවනේ. හරි තියෙනවා. මේ ටික නේද? harmony belong kitkin ඒ ටිකද? ඒ ටික නේද? Yes, teacher. ඔව් හරි එහෙනම් ලියමු. number 1 creed. number 1 creed. No, teacher. ඔව් කියන්නම්ම. teacher මේ අපේ දුව අද තමන් ක්ලාස් එකට ජොයින් වුණේ. ඔව්. මේ අද තමන් අන්තිම මේ අද තමයි ඉස්සෙල්ලාම. අපි අර වර්ක් බුක් එකක් කරනවාම ගෲප් එකේ ඒ මැසේජ් එක දානකොට අම ජොයින්ලා හිටියේ නෑ නේද? නෑ නේද? නෑ මං හිතන්නේ. අදට බුක් එක නැති වුණාට කමන්නේ නැහැ. next week එකේ ඉඳන් ඒ බුක් එකත් කරමු. මේ ටෙක්ස්ට් බුක් එකයි රයිටින් බුක් එකකුයි මේ ගන්න ලියන්න. ඒ දෙක ඇති. මම දැන් අම්මට දාන්නම් මේ බුක් එක. දැන් පුළුවන් විදියට ඩික්ටේෂන් ටික දුවට ලියන්න දෙමු. පුළුවන් විදියට යා ලියපු දෙන්න කමක් නැහැ. හරි. Hi, number 1 creed. Number 1 creed. Number 2 harmony. Number 2 harmony. Number 2 harmony. Harmony. Number 3 junior. 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 Number 4 belong. Belong. Number 4 belong. Belong. Number 5 sport. 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 Sport.
sport. Number 6, kith. 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 Number 7, national. National. Number 6, kith. Number 7, national. National. Next one, kin. 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 Next one, caste. Caste. හරිනේ. අය කියනද මම? Number 1, creed. Number 2, harmony. Number 3, junior. 4, belong. 5 is sport. 6, kith. 7, national. kin, caste. ඔව් වචන 9යි තියෙන්නේ. මම එදා වචන 10ක් දීලා එකම වචන දෙපාරක් දීලා බලනකොට ඒක ඔයගොල්ලෝ දැකලා තිබ්බේ නෑ. මම හැමම ලියලා කාස් දෙපාරක් දීලා දකුත් තිබ්බා. මේ ඉන්න 9යි තියෙන්නේ. හරි. අපි ටෙක්ස්ට් බුක් එකේ කළා මේ ඩයලොග් එක කළා. We all love our country කියන එක තමයි තියෙන්නේ නේ. හරි. මේ රුහාස බුක් එක හම්බුණාද ගත්තද? නිව් මිලේනියම් බුක් එක ගත්තද? Yes teacher. හරි. ගත්ත සම්ලි වෙනවා කියලා මැසේජ් එකක් දාලා තිබුණා. සම්ලි ජොයින් වුණා. හරි. ටෙක්ස්ට් බුක් එකේ ඔයගොල්ලෝ ස්කූල් බුක් එක තියනනේ පියුපේස් බුක් එක. ඒකේ page number 5. Page number 5. මේක පෙරලා ගන්න. Excuse me teacher. ඔව්. මේ අර මම අලුත් වගේ කිව්වේ. ඔව් අම්මා කියන්න. මේ අපේ බබා යන්නේ ඕල්කට් එකට මෙහි අපි ශරීරවල. ඔව්. අපිට මේ කරන්නේ අර මේ කේන්ද්‍රීස් බුක් එක තමයි කරන්නේ. මේ බුක් එක ඉස්කෝලේ හම්බ වෙන්නේ නැද්ද අම්මා? නෑ ටීචර් මේ අපිට කේන්ද්‍රීස් එකේ තමයි මේ කරන්නේ. කලින් ඕල්කට් එකේ දුවේ කාව ක්ලාස් එකට මේ එයා ගාව හැබැයි මේ බුක් එක තිබ්බා. එයා මේකේ ක්ලාස් එකේ හිටියා. මේ නෑ ටීචර් මේ අවුරුද්ද තමයි වෙනස් කරලා තියෙන්නේ. කොටම වෙනස් කරලා. එහෙම. නෙල්සන් එක නෑ මේ සැරෙන්න. මම ඒවලු ඒකට මම ගිය අවුරුද්දේ දුව මේ බුක් එක කළා. මේ ක්ලාස් එකේ විදිහට. ගිය අවුරුද්දේ ඒවත් මේ සැරේ වෙනස් කරලා. පොත හොයාගන්න විදිහක් නැද්ද අම්ම මේ කියන්නේ ගන්න විදිහක් හරි කාගෙන් හරි එහෙම තියෙනවා නම් ගන්න පුළුවන්. මේ ටෙක්ස්ට් බුක් එක විතරයි කරන්නේ. මේ සැරේ ග්‍රේඩ් ටීචර් ඔය බුක් එක කරන්නේ. ඔව් මේක තමයි කරන්නේ. මේකයි මේ කාඩර් බුක් එකයි දෙක. මේ පොත් දෙක. මේක. ඔය දෙක තමයි කරන්නේ නා. ටීචර් ෆොටෝස් දෙකක් එවන්න පුළුවන්ද එහෙම හරි ඔකගෙන් බලලා ගන්න. මං එවන්නම්. මේක. ටීචර් ෆොටෝස් දෙකක් ගන්න එහෙම හරි. ගන්න ටීචර්.
මේ 924කට තියෙන නම්බර එක අම්මගේ වෙන්නේ නැති නේද? ඒකද? මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ මේ මගේ නම්බර් එකට මම එතකොට ඉවන්න. හොයාගන්න බෑ. හරි. හරි. අය පටන් ගමු එහෙනම්. මේක හරි. මේකේ තියෙන පුතේ අපි අර ගිය සතියේ කලේ මතකද ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රොවින්සස් ගැන කළානේ. අන්නේ ප්‍රොවින්සස් ගැන කරලා ඉවර වෙලා ඊළඟට තියෙන්නේ අපේ ලංකාවේ තියෙන ජාතික පුෂ්පය, ජාතික මල, ජාතික පුෂ්පය, ජාතික පක්ෂියා ඒ වගේ දේවල් ගැන තමයි මේකේ තියෙන්නේ ඊළඟ එකේ. හරිද? එතකොට දැන් මේකේ තියෙනවා ලංකන් මැප් එක තියෙනවානේ. අපි බලමු මේකේ එකින් එක මොනවද මේකේ තියෙන්නේ කියලා. ෆස්ට් මේ උඩම තියෙන යාපනයේදී හරිය තියෙන එකේ තියෙනවා the national මම මේ පැති දැන් කියවගෙන යන්නම්. මේ සයිඩ් එක මුලින් ඊට පස්සේ මේ සයිඩ් එකට යන්නම්. The national bird is the jungle fowl. ලංකාවේ ඉන්න ජාතික පක්ෂියා තමා වලි කුකුල. jungle fowl කියන්නේ වලි කුකුලට. The national flower is the blue water lily. The national flower කියන්නේ ලංකාවේ ජාතික පුෂ්පය blue water lily. blue water lily කියන්නේ නිල් මානෙල් මලට. ওই pictures වල තියෙන එතන ළඟම ඒ pictures තමයි තියෙන්නේ. blue water lily නිල් මානෙල් මල. ඊට පස්සේ the island's beach is beautiful. අපේ ලංකාවේ තියෙන beach එක හරිම ලස්සනයි කියලා තියෙන්නේ. island කියන්නේ දූපත කියන එක. දූපත දිවයින කියන එක. ඒක වටේ තියෙන beach එක මුහුදු වෙරළ හරිම ලස්සනයි, beautiful. Our country is Sri Lanka is a beautiful island. Our country අපේ රට ශ්‍රී ලංකාව හරිම ලස්සන දූපතක්, island එකක්. It has many ruins. It has a dry zone. Dry zone කියන්නේ වියලි කලාපය. It has a wet zone. Wet zone කියන්නේ තෙත් කලාපය. ඔය ඊතලවලින් පෙන්නලා තියෙන වියලි කලාපය කියන්නේ රටේ උඩ හරිය. Wet zone කියන්නේ රටේ පහළ හරිය වගේ නේ. පින්ක් කලර් එකෙන් දක්වලා තියෙන දිස්ත්‍රික්කේ arrow එකක් දාලා තියෙන්නේ. There are many forests, mountains and waterfalls. මේ රටේ අපේ රටේ තියෙනවා ගොඩාක් කැල වනාන්තර forest, mountains කඳු පන්ති and waterfalls කියන්නේ දියැලි වලට. We live in our country in peace and harmony. අපි අපේ රටේ සතුටින් වගේම ඒ කියන්නේ peace සහයෝගයෙන් සතුටින් ජීවත් වෙනවා, සහජීවනයෙන් ජීවත් වෙනවා. ඒ ටික තමයි උතන තියෙන්නේ. අපිට මේකේ ස්පෙෂල් ලියන්න තියෙන්නේ මේකේ තියෙන ජාතික national bird, national flower ඒ ටික අපි ලියාගමු writing book එකේ. topic එකක් දාගන්න. lesson 3 කියලා දාලා ලියාගමු. lesson 3 lesson 3 කියලා දාලා ලියාගමු. යටට මම අර වචන වල තේරුම් පස්සේ කියන්නම්. ඒක වෙනම ලියමු. The national bird
ෂෝට් ෆෝම් එකෙන් ලියමුකෝ. jungle out. The national flower blue water lily. The national tree alternative ටිකක් මම දෙන්නේ. Tree not tree. National game ජාතික ක්‍රීඩාව වොලිබෝල්. ඔය ටික තියාගන්න පුතේ හරි කරට. National animal giant squirrel. Giant squirrel දාන්න ලියනට. ටික ලියාගන්න පිටුරු දේවල් නම් වචන මම වෙනම ලියන්න වචන ටිකේ තේරුම.
ඉරිවන්න පුතු ඉවරයි කියන්න. ඉවරයි ටීචර්. හරි. මේ ඉවරයි. හරි. මම දැන් මේකේ තිබ්බ අමාරු වචන ටික දෙන්න. මුලින්ම අපි එදා ලිව්ව වචනක් තිබ්බනේ නේද? ruins තියෙනනේ. ruins කියන්නේ නටබුන් වලට. ruins කියන්නේ නටබුන්. ඊට පස්සේ තව තිබ්බේ dry zone. dry zone කියන්නේ වියලි කලා. red zone කියන්නේ තෙත් කලාව. තව forest වනාන්තර. waterfall. Really? මොකද තමයි වෙන අමාරුව නැහැ. mountains කඳු. ටික තමයි තියෙන්නේ. ඔය චුට්ටි ලියාගන්න. අපි අර බුක් එකේ වැඩේට යමු.
ඉවරයි ටීචර්. මේ මිලේනියම් බුක් එක ගන්න පුතේ. මිලේනියම් බුක් එක අපි එක දවසක් කළේ නෑ නේද මේක? වර්ක් බුක් එකේ first page එක පෙන්නගන්න. Unit 1 our motherland Sri Lanka. මේක තියෙන අපි අර එදා ගිය වීක් එකේ කරපු පැරග්‍රාෆ් එක වගේම තව පැරග්‍රාෆ් එකක්. ඒකෙන් ඔය දින දින questions වලට answers ලියන්න තියෙනවා. මම මුලින් එක කියවගෙන යන්නම්. මේ අර blue color මේ square එක ඇතුලේ තියෙන එක තමයි මම මේ කියවන්නේ. It's the National Junior Sports Festival. Dev, Medmi, Ayana and Januk are participating in it. Dev is from Trincomalee and is taking part in the 100 meters. Ayana is from Colombo and is taking part in high jump. Jenuk is from Badulla and is taking part in hurdles. Medmi is from Kurunegala and is taking part in swimming. They are all at the registration desk. මුලම තියෙන්නේ it is the National Junior Sport Festival. මේ තියෙන්නේ මොනවද national ජාතික junior ප්‍රාථමික ක්‍රීඩා උත්සවය. Dev, Medmi and Ayana Januk are participating in it. Dev, Medmi, Ayanai, Januk කියන හතර දෙනා මේ ක්‍රීඩා උත්සවයට සහභාගී වෙනවලු. Dev is from Trincomalee. Dev ආවේ Trincomalee කියන්නේ පුතේ ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමලේ ඉඳ. And he is taking part in the 100 meters. ඒ වගේම එයා සහභාගී වෙන්නේ participate කරන්නේ 100 meters තරඟෙට. ඒ කියන්නේ මීටර 100 තරඟෙට. Ayana is from Colombo. Ayana ආවේ කොළඹ and is taking part in high jump. එයා කරන්න යන්නේ high jump. High jump කියන්නේ උස පැනීම කියන එක. මේ මම දැන් කියවගෙන යනකොට දන්නේ නැති වචන තියෙනවා නම් පෙන්සිල් එකේ ළඟින් ලියා ගන්න. high jump කියන්නේ උස පැනීම. Jenuk is from Badulla and is taking part in hurdles. Jenuk ආවේ බදුල්ලේ ඉඳන්ලු. එයා මේ කරන්න යන්නේ hurdles. Hurdles කියන්නේ කඩුළු පැනීම කියන එක. කඩුළු පැනීම hurdles. Medmi is from Kurunegala and is taking part in swimming. Medmi ආවේ කුරුණෑගල ඉඳලා එයා කරන්න යන්නේ swimming. They are all at the registration desk. ඒගොල්ලෝ ඔක්කොම දැන් ඉන්නේ registration desk කියන්නේ අර මේ එදත් මං කිව්වේ පිළිගැනීමේ කවුන්ටරේ ළඟ registration මොනවද register වෙන කවුන්ටර් එක ළඟ ඇතුළු වීමේ කවුන්ටර් එක ළඟ. හරි. first question. Who are at the registration desk? කවුද ඉන්නේ මේ registration desk එක ළඟ? දැන් ලියන්න බලන්න කවුද ඉන්නේ කියලා. ඕකෙන් බලලා ලියන්න. What is the occasion? Occasion කියන්නේ අවස්ථාව කියන එක. මොකද්ද මේ අවස්ථාව? මොකද්ද මේ උත්සවය කියන එක තමයි දෙවෙනි එකේ අහලා තියෙන්නේ. ඊළඟ එක who has come from the northwestern province? කවුද ආවේ northwestern province එකේ ඉඳන්? බලන්න northwestern province කියන්නේ කොහෙටද? ඒකට අයිති මොන district එකද කියලා බලලා ලියන්න. ඔය තුනට මම ලියන්න විනාඩි 5ක් දෙන්න ලියන්න බලන්න.
try එකක් දුන්නද ලියන්න. කියන්න. Number 1, who are at the registration desk? කවුද registration desk එක ළඟ හිටියේ කියලා අහන්න. දැන් ඔය උඩ තිබ්බේ නම් හතර. paragraph එකේ දෙවෙනි sentence එකේනේ. අන්න ඒ ටික ලියුවා නම් හරි. Dev, Medmi, Ayana and Jenuk. ඔය නම් හතර ලියුවා නම් හරි answer එකට. ඊළඟ එක what is the occasion? occasion කියන්නේ මොකද්ද මේ අවස්ථාව? මොකද්ද මේ උත්සවය? මොකද්ද මේක? The National Junior Sport Festival. මේ ටික ඔක්කොම ලියලා තියෙනෝනේ. The National Junior Sport Festival. ඔය ටික ඔක්කොම ලියලා තියෙනවා. හරිනේ මොකක් හරි වුණා. මේ ටික ඔක්කොම ලියලා තියෙනවනේ දෙවෙනි එකට. The National Junior Sport Festival කියලාම ලියලා තියෙනවා. ඊළඟ එක who has come from Northwestern Province. Northwestern Province එකේ ඉඳන් ආවේ කවුද කියලා අහන්න. Northwestern Province කියන්නේ වයඹ පළාතනේ. එතකොට ඇවිල්ලා තියෙන කවුද? මෙත්මි නේ. මෙත්මි. මෙත්මි. ඊළඟ page එකේ තියෙන්නේ ලේසි එකක්. මේ පැත්තේ girl කෙනෙක් අහනවා questions. Ayana, what's your event? Then you have to say I'm taking part in high jump. මොකකටද ඉන්නේ කියලා ලියන්න ඕන. ඒ වගේ ඔක්කොම ටික ලියන්න තියෙන්නේ. හැම එකටම I'm taking part in swimming. I'm taking part in 100 meters. I'm taking part in hurdles. අන්න ඒ වගේ හතර දෙනා ඉන්නේ. එයා ඒගොල්ලෝ participate කරන්නේ මොන event එකකටද කියලා ලියන්න තියෙන. එකක් ලියන්න බලන්න. අර යට තියෙන ටේබල් එකත් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒකේ තියෙන ඒ ටිකම. ඒකත් ලියන්න. දෙකම කරන්න බලන්න. අමාරු නෑ ඒක. ඉවර වෙලා ඉවරයි කියන්න.
හා ඉවරයි නේද දැන් නම් ඇති මේ වෙලාව. මම ඊළඟ එකට මේක ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මේ තියෙන්නේ මැප් එක. පේනවද? දැන් පේනවනේ. ඊළඟ එකේ පුතේ තියෙන්නේ ඕගොල්ලන්ට ඒකේ එහා පැත්තේ page එකේ name the provinces කිය. දැන් ඔය screen එකේ පේනවනේ provinces ටික. ඒක බලාගෙන fill කරන්න. මුලින්ම උතුරු මේ ඔය දැන් ඕගොල්ලෝ පුතේ තියෙන කලර් එකයි මේ කලර් එකයි දෙකක් හොයාගන්න පුළුවන් නේ. Northern province උතුරු පළාත මේ ටික පොළ පාටින් තියෙන්නේ. ඕගොල්ලෝ පොතේ තියෙන්නේ රෝස පාටින් වගේ. මේක බලාගෙන workbook එකේ page number 6 එකේ තියෙන province ටික fill කරන්න බලන්න. Northern province, Eastern ඔය ශ්‍රුති කියලා ලියලා තියෙන්නේ ඕගොල්ලෝ book එකේ ශ්‍රුති කියලා ලියලා තියෙන්නේ මේ province එක Northern province එක. Northern province ඊට පස්සේ ඕගොල්ලෝ book එකේ සනුල් කියලා තියෙන්නේ මේ province එක. ඒ කියන්නේ Northern Central province. ඊට පස්සේ Eastern over Southern සබරගමුව Western Northwestern Central. ඔය ටික මේ fill කරගන්න බලන්න. සිටියම් ඉවර නම් ඉවරයි කියන්න.
හරිද ඉවරයිද මේක අයින් කරන්නද ඇතිනේ වෙලා ඉවර නැතුව ඇතිනේ කොට එක කියලා තියෙනවා හරිනේ මම අයින් කරනවා මේක ඊළඟ පේජ් එක ඔයගලන්ට තනියෙන් කළ හැකි. ඒක ගෙදර ගිහිල්ලා කරන්න. homework එක මාක් කරගන්න who is from the north western අන්නේ පේජ් එක. ඒක ගෙදර ගිහින් කරන්න. ඒක ලේසි. මෙන්න මේ පිටුව. මේක page number 7. ඒක ගෙදරදී කරන්න. මේක ටිකක් අපිට සතුටු කරමු. ආයෙ යන්නකො මේ ටෙක්ස්ට් බුක් එකට, ස්කෝල බුක් එකට. මේක තියෙනවා පැර මේ උගන්ට වර්ක් බුක් එකේ ඉස්කෝලෙන් දීලා තියෙන වර්ක් බුක් එකේ තියෙනවා my country ගැන පැරග්‍රාෆ් එකක් ලියන්න කියලා. ඒක ලියන විදිහ මම ලබන සතියේ කියලා දෙන්නම් මොනවද ඒකට ලියන්න ඕන කියලා. අද ඒක කොහොම තියන්න මේක කොහොමද උගන්ට වර්ක් බුක් එකේ ලියන්න බෑනේ. ඒද රයිටින් බුක් එකේ ලියන්න ඕනේ. ඒ හින්දා ඒකත් පස්සේ බලමු. දැන් ටෙක්ස්ට් බුක් එකේ මේකේ page number 6 මෙන්න මේක මම කරන්න යන්නේ 6 මෙන්න මේ page එක තමයි දැන් කරන්න හදන්නේ මේකේ තියෙන්නේ පොඩි විස්තරයක් ඩයලොග් එකක් එක්කනේ අය බලමු මොනවද තියෙන්නේ කියලා අමාරු වචන ටික කීපයකුත් තියෙනවා 10 students from Japan came from to Sri Lanka. They visited Gajaba Vidyalaya. The students of Gajaba Vidyalaya welcomed them. They introduced Sri Lankan food to their Japanese friends. 10 students from Japan. ළමයි 10 දෙනෙක් ආවලු ජපානයේ ඉඳන් ශ්‍රී ලංකාවට. They visited Gajaba Vidyalaya. ඒගොල්ලෝ Gajaba Vidyalaya බලන්න ආවලු. The students of Gajaba Vidyalaya welcome them. මේ Gajaba Vidyalaya ළමයි ඒගොල්ලන්ව හරිම ආදරයෙන් වෙල්කම් කරාලු. පිළිගත්තලු. They introduced Sri Lankan food to their Japanese friends. ඒගොල්ලෝ introduce කළා හඳුන්වලා දුන්නා Sri Lankan food. ලංකාවේ කෑම ಜಾති ඒගොල්ලන්ගේ ජපානයේ යාළුවන්ට. Japanese friend. මුලින්ම එහා පැත්තේ page එකේ තියෙනවා yellow color box එක එක්කෙනෙක් කියනවා
rice is our staple food. staple කියන්නේ ප්‍රධාන ආහාරය කියන එක. main food ප්‍රධාන ආහාරය. rice කියන්නේ අපේ ප්‍රධාන ආහාරය, ප්‍රධාන කෑම කියලා කියනවා. we eat rice and curry. අපි කන්නේ බත්තුයි මාළු පිණි rice and curry. we make fish, meat, vegetables and green leaves. අපි හදනවා fish මාළු, meat මස් වර්ග, vegetables එළවලු and green leaves කොළ වර්ග. There are hoppers. We make them with rice flour and coconut milk. මේ තියෙන්නේ ආප්ප. hoppers කියන්නේ ආප්ප වලට. We make them with rice flour. අපි මේවා හදන්නේ rice flour කියන්නේ හාල් පිටි. හාල් පිටි සහ coconut milk. coconut milk කියන්නේ පොල් කිරි වලට. These are string hoppers. මේ තියෙන්නේ string hoppers. string hoppers කියන්නේ ඉන්දියාප්ප වලට. We make them with rice flour. අපි මේවා හදන්නේ හාල් පිටි වලින්. This is pittu. We make it with rice flour and coconut. මේ තියෙන්නේ පිට්ටු. මේවා අපි හදන්නේ හාල් පිටි සහ පොල්. ඊළඟ එක this is dosai. dosai කියන්නේ තෝසෙ වලට. It is my favorite dish. මේක මගේ favorite dish එකක්. ඒ කියන්නේ favorite කියන්නේ කැමතිම කෑම. We make it with rice flour. අපි මේක හදන්නේ හාල් පිටි වලින්. ඊළඟට අනිත් පැත්තේ ආයේ this is roti. We make it with coconut and flour. මේ තියෙන රොටි අපි මේව හදන්නේ පොල් සහ පිටි වලින්. හරිද? මේකේ කොච්චරක් කෑම ජාති ගැන කියවුණාද? How many food items did you hear? කෑම ජාති කීයක් කියවුණාද බලන්න. මුලින් මේකේ ඔක්කොම තියෙන අපේ ලංකාවට ආවේනික කෑම ජාතිනේ. ආවේනිකම කියන්නත් බෑ. ඉතින් නේද දෝසෙන් පිටරට වලලා කනවනේ. ඉන්දියාවේ එමක් කනවා. කමන්න. කොහමද ලංකාවේ කෑම ජාතිනේ. කෑම ජාති කීයක් ගැන මේකේ තියෙනවා. rice and curry තියෙනවානේ. hoppers, string hoppers, pittu, dosai, roti. කෑම ජාති 6ක් ගැන කියවෙනවානේ. එතකොට මේකේ තියෙනවා අමාරු වචන ටිකකුත් අල්ලගන්න. දැනගන්නනේ. එහා පැත්තේ page එකේ තියෙන එක අපි ලබන සතියේ කරමු. මේකේ තියෙනවා අමාරු වචන මාර ගොඩක්. ගිය අවුරුද්දේ වගේ නෙමෙයි. දැන් grade 5 එකේ ටිකක් අමාරු වචන අලුත් වචන වැඩි. මේකේ තියෙන වචන ටික අපි ලියාගෙන ඉමු කොමුනි. මේකේ තියෙනවා වචන කීපයක්. පළවෙනි එක staple food කියන එකනේ. staple කියන්නේ ප්‍රධාන කියන එක. ප්‍රධාන. එතකොට තව තිබ්බා rice flour. මේක නම් ගිය අවුරුද්දේත් අපිට ආපු වචනයක් නේ. rice flour කියන්නේ හාල් පිටි. rice flour හාල් පිටි coconut milk දාන්නවනේ. hoppers ආප්ප. string hoppers India. India. और टिक तमाती. ओ बुते? ටීචර් ओ මට පන්තියක් තියෙනවා ඒක ඔලින් කියවන්න පුළුවන්ද? හරි පුතේ හරි. මේ LMS එකට දාන්න ඔයා එකෙන් බලා ගන්න. හොයාගන්න බැරි නම් මට මැසේජ් එකක් දාන්නකෝ මම එවන්නම්. හරි. ආචුට්ටේ ඉවර කරනවා. හරි.
ඊළඟ එක ෆේවරිට්. ෆේවරිට් කියන්නේ ප්‍රියතම නැත්තම් කැමතිම කෑම කියන එක ප්‍රියතම කෑම. favorite food. කැමතිම පාට favorite color. ඔන්න ඔය ටික චුට්ටක් ලියාගන්න. මේකට මේකතු කරලා ඩික්ටේෂන් ටිකක් දෙන්නද? ඒක රේසිරි. ඔන්න ඩික්ටේෂන් කියලාම ලියාගන්න මේක. මේකට මම තව දෙන්නම්. මෙතන වචන පහක් තියෙනවා. 1 2 3 4 5 6 word එක ruins සිංහල මීනින් එකත් එක්කම ඉස්සරහ ලියාගෙන මේව මම කලින් දුන්නේ හින්දා මම ආයෙ සිංහල මීනින් එක ලියන්නේ නැහැ. forest mountain waterfall mountain island. ඔය වචන ටික ලියාගන්න මේ ඩික්ටේෂන් වලට. ක්ලාස් එක කට් වුණොත් එහෙම මීටින් එක ආයෙ ජොයින් වෙන්න එපා අයියා. තව විනාඩි 10කින් කට් වෙයි.
හරිනේ වෙලාව ඇති පුතේ දැන්. මම ෆක්ටරිටව තියෙන්නේ. ඔටික මම ගෲප් එකකට දාලා තියෙන්නේ. ඩික්ටේෂන් ටික ඔය ලබන සතියේ එහෙනම් ඒ ටිකත් පාඩම් කරලා එන්න. අපි අද ක්ලාස් එක නවත්තමු. බුක් එක ගත්තේ නැති ගයි බුක් එක ගන්න. බුක් ෂොප් වල තියෙනවා. මම දන්නේ දැන් මේ පොතේ ගාන කීයද කියලා. මම ගන්නකොට මේ පොත වෙලා තියෙන්නේ 300 දැන් කොහොමද මේකට දාන්නේ? මේකේ ඔක්කොම ඇක්ටිවිටීස් තියෙනවා ටෙක්ස්ට් බුක් එකටත් වඩා ග්‍රැමර් ලෙසන්ස් මේකේ කවර් වෙනවා. ඒකයි ඒක ගන්න කියන්නේ. හරි. එහෙනම් අපි ක්ලාස් එක නවත්තමු අදට. good night හැමෝටම. see you again. good night.